ගෙදර කෙනෙකුගේ ඩයරියක් ඔයත් කවදා හරි හොරෙන් කියවලා තියෙනවද? අද අපි කතා කරන්න යන්නේ එසේ මෙසේ ඩයරියක් ගැන නම් නෙමෙයි. නැන්දම්මගේ ඩයරිය ගැන. ඉතින් අද මම ඔයාලට අරන් ආවේ මෙන්න මේ පොත. මේ පොතේ නම නැන්දම්මගේ ඩයරි. මේක රචනා කරේ කල්පනා කස්තුරිආරච්චි. එතකොට මේකේ මිල වෙනවා රුපියල් 1000ක්. මේක පබ්ලිෂ් කරලා තියෙන්නේ CR පබ්ලිෂර්ස්. ඉතින් මේ පොතේ තියෙන්නේ තමන්ගේ පුතාට අසීමිතව ආදරය කරන ටිකක් සාම්ප්‍රදායික නැන්දම්ම කෙනෙක් ගැන. මේ පොතේ එක තැනක මෙන්න මෙහෙම තියෙනවා. පුතා කවදාවත් මම නැතුව රැයක් ගෙදරින් පිට ඉඳලා නෑ. මමත් එහෙමයි. ඒ හින්දා මමත් එයාලා එක්ක හනිමූන් ට්‍රිප් එක ආවා. අපි 3 දෙනෙක්ට ඉන්න පුළුවන් කාමරයක් ගත්තා. හිතලා බලන්නකෝ හනිමූන් එක දවසටත් පුතාව තනියම තියන්න බෑ කියලා පුතත් එක්කම එන නැන්දම්ම කෙනෙක් ඔයාටත් ලැබුණොත් ඔයා මොනව කරයිද? මේ පොත මුල ඉඳලා අගට කිසිම කම්මැලිකමක් නැතුව hina වෙවි කියවන්න පුළුවන් විදිහේ පොතක්. ඔයාලා පොත් කියවන්න අකමැති කෙනෙක් වුණත් මම හිතන්නේ මේ පොත කියවන්න කැමති වෙයි. මොකද මේක ඒ තරමටම සරල විදිහට ලියලා තියෙන්නේ ඒ වගේම හරිම ලස්සනට hina වෙවි කියවන්න පුළුවන් විදිහේ පොතක්. මොකද අපිට මේක කියවන් යද්දී පොතක් කියවනවා කියලා දැනෙන්නේ නැහැ. ඔයාලා දන්න තවත් මේ වගේ hina වෙවි කියවන්න පුළුවන් පොත් තියෙනවා නම් පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න. මේ වගේ නැන්දම්ම කෙනෙක් ඔයාලටත් ලැබුණොත් ඔයාලා මොනව කරයිද කියලා පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න.